අයෝවන් ඔන්න අදත් අපි එක්ක වුණා එඩියුකේෂන් පැරඩයිස් එක්ක 10 ශ්‍රේණිය පළමුවන පාඩම. එහෙම නැත්නම් කොමර්ස් වල ව්‍යාපාර පසුබිම යන පාඩමේ කෙටි සටහන් වලට යනවා. ඒක ව්‍යාපාර පසුබිම. ඒක තමයි අද දවසේ අපි සාකච්ඡා කරන පාඩම. 10 ශ්‍රේණිය පළමුවන පාඩම. එතකොට මේක අපි කෙටි සටහනක් විදිහට මෙතන මේ පෙන්වන්න කරනවා. ඒක ව්‍යාපාර කියන එක ආරම්භ වුණේ භාණ්ඩ වමාරු ක්‍රමයක් එක්ක. ව්‍යාපාර ආරම්භ වුණා භාණ්ඩ වමාරු ක්‍රමයෙන් නැත්තම් බාටාර ක්‍රමයන් නිසා. කියන්නේ තමන් ගාව තියෙන භාණ්ඩයක් තව කෙනෙක්ට දෙනවා. යාගෙන් අපිට ඕන භාණ්ඩ ඉල්ල ගන්න. ඔන්න ඔය සිදුවීමත් එක්ක තමයි මෙන්න මේ කියන ව්‍යාපාරය කියන එක ආරම්භ වුනේ. උන අන්නේ කියලා කියන භාණ්ඩ වමාරු ක්‍රමයයි කියලා. ඊළඟට අපි යනවා ව්‍යාපාරයක් කියන්නේ නිර්වචනය කරනවා. ව්‍යාපාරයක් කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා උවමනා. මිනිස්සුන්ට තියෙන මිනිස් අවශ්‍යතා උවමනා කියලා ජාති දෙකක්. අන්නේ කියන අවශ්‍යතා උවමනා ඉටු කර ගැනීමට මිනිස් අවශ්‍යතා උවමනා ඉටු කර ගැනීමට ව්‍යාපාරය විසින් හදන ජාති දෙකක්. භාණ්ඩ ආසේවා මිනිස් අවශ්‍යතා වමනා ඉටු කර ගැනීමට භාණ්ඩ ආසේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම ආශ්‍රිත ආර්ථික කටයුතු. ව්‍යාපාරයක් කියලා සරලවම කියන්නේ මිනිස්සුන්ට තියෙන අවශ්‍යතා වමනා ඉටු කරගන්න භාණ්ඩ සේවා නිෂ්පාදනය කිරීමක් හෝ සැපයීමක් සිදු කරනවා නම් අන්න ඒක කියනවා ව්‍යාපාරයක් කියලා. එතකොට ඔන්න ව්‍යාපාර වලට තියෙනවා අරමුණු. ව්‍යාපාරයක ප්‍රධාන වශයෙන් තියෙනවා අරමුණු දෙකක්. පළවෙනි එක තමයි ලාභය පෙයි. ඕනෑම ව්‍යාපාරයක ප්‍රධානම අරමුණ තමයි ලාභය පෙයි. අනිත් එක තමයි පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. මෙන්න මේ කියන ප්‍රධාන අරමුණු දෙකට අමතරව තවත් තියෙන උප අරමුණු තුනක්. එකක් තමයි රැකියා උත්පාදන. රැකියා උත්පාදන. අනිත් එක තමයි සේවක සුබ සාධන. සේවක සුබ සාධන. ඊළඟ එක තමයි භාණ්ඩ සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. භාණ්ඩ සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. තොර මේ තමයි ව්‍යාපාරයක තියෙන අරමුණ. මෙන්න මේ කියන ප්‍රධාන අරමුණු දෙක ඉටු කරගන්න යද්දී මෙන්න මේ කියන පාරමුණු ව්‍යාපාරවලට ඉටු කරගන්න සිද්ධ වෙනවා. තොර ව්‍යාපාර ආරම්භය අපි කතා කරා. ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. ව්‍යාපාරයක අරමුණු කතා කරා. ඊළඟ මෙන්න මේ කියපු අවශ්‍යතාව වමනා කියන එක ගැන ඉගෙන ගන්න. අවශ්‍යතාව වමනා. අවශ්‍යතාවයක් කියලා කියන්නේ මිනිස්සෙක්ට ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම ආයක කරන්න ඕන. නොමැරී ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තිබේද? අන්න ඒක තමයි අවශ්‍යතාවයක් කියලා කියන්නේ. එහෙනම් අපි කියනවා මිනිසාට ජීවත් වීමට අනිවාර්යෙන් සපුරාගත යුතු දෑ. අවශ්‍යතාවයක් කියලා කිව්වෙ මිනිසාට ජීවත් වීමට අනිවාර්යෙන් සපුරාගත යුතු දෑ. උවමනාවත් ඔන්න ඔකට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ මිනිස්සුන්ට අනිවාර්යෙන් ජීවත් වෙන්න සපුරා ගන්න ඕන අවශ්‍යතා ඉටු කරගන්න විදිය. අන්න ඒකට තමයි උවමනාවක් කියලා කියන්නේ. අවශ්‍යතා ඉටු කරගන්නා විවිධාකාර. අවශ්‍යතා ඉටු කරගන්නා විවිධාකාර තමයි උවමනාවක් කියලා කිව්වේ. අවශ්‍යතාවක් වෙන නිසා ජීවත් වෙන්න අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙනම් අපි යන මෙන්න මේකේ ලක්ෂණ ගැන බලන්න. අවශ්‍යතා කියන එක අපි කිව්ව අනිවාර්යයෙන්ම තියෙන්න ඕන මිනිසාට ජීවත් වීමට. එහෙනම් ඒක අපි කියනවා අත්‍යවශ්‍ය වේ. එවන් නැත්තම් අනිවාර්ය වේ. අනිත් එක තමයි අවශ්‍යතා කියන එකයි සරලයි.
උදාහරණයක් විදිහට ගත්තොත් ආහාර පාන. ආහාර පාන කියන එක මිනිසාට ජීවත් වෙන්න අනිවාර්යෙන්ම ඕනේ. ආහාර පානයි ගොම මේ ලෝකේ කන්න බොන්න තියෙන ඔක්කොමයි තියෙන සරල. ඒ වගේම සීමිතයි. ආහාර පානයි කියලා ප්‍රෝග්‍රෑම් විදිහට ගත්තොත් ඔක්කොම කැම වීම જાති ටිකයි. හැබැයි ඒක ආහාර පාන කියන අවස්ථාව ඉටු කර ගන්න විදිහට ගොඩක් තියෙනවා. අන්න මොන මොන જાති ගොඩක් තියෙනවා. දැන් අපි යනවා මේ අවශ්‍යතාවය කියන එක හැමෝටම පොදුයි. රටේ ජනාධිපතිතුමාටද අපිටද හැම එක්කෙනාට මෙන්න මේ කියන අවශ්‍යතාව කියන જાතිය පොදු හැමෝටම තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ කියන අවශ්‍යතාව අපිට නිර්මාණය කරන්න බෑ. ඒවා අපිට එක්ක උපදින්ම ජීව විද්‍යාත්මකව තමයි එන්නේ. නිර්මාණය කළ නොහැක. බඩගින්නයි කියන එක ජීව විද්‍යාත්මකව අපිට ගන්න බෑ බඩගින්න. අන්නේ බඩගින්නයි කියන එක ආවම අපිට අවශ්‍යතාවයක් වෙනවා ආහාර පාන වල. ඒතර අවශ්‍යතාවය කියන කොටස උතනින් ඉවරයි. දැන් අපි යනවා ඕපනාවල ලක්ෂණ බලන්න. මෙන්න මේ කියපු අවශ්‍යතාවල විරුද්ධ පැත්ත තමයි ගොමන. අවශ්‍යතාව කියන එක අත්‍යවශ්‍ය වුණා අනිවාර්ය වුණා. හැබැයි ගොමනා කියන එක අන්තිම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය නෝය. ඒ කියන්නේ දැන් ආහාර පාන කියන එක අපේ ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම තියෙනවා. මේමයි කියලා අපි බත්ම ගන්න ඕනෙද නැහැ. පාම ගන්න ඕනෙද නැහැ. අනේකයි ගොමනාව කියන එක අත්‍යවශ්‍ය නෝය. දැන් අවශ්‍යතාව කියන එක සරලයි. ආහාර පාන ඔක්කොමයි කියන්නේ සරලයි. හැබැයි ආහාර පාන වලට අයිති වෙන જાති ගොඩක් තියෙනවා. එහෙනම් වමනා කියන එක සංකීර්ණයි. ගත්තම ඒක දුරට අයිති වෙන ඒවා ගොඩක් තියෙනවා. වමනා කියන එක සීමිතයි. ගණන් කරන්න පුළුවන්. ආහාර පාන, හැඳුම් පැළඳුම්, නිවාස, සංනිවේදනය, අධ්‍යාපනය මේව ගණන් ගන්න. හැබැයි වමනා කියන එක අසීමිතයි. සීමිතයි. දැන් අවශ්‍යතාවය කියන එක හැමෝටම පොදුනා වුණා කියන එක එක් එක්කිනාට විවිධයි. ඒකේ පුද්ගලයාගේ ආදායම් මට්ටමේ මිනිස්යාගේ රුචිකත්වය යනවා වුණාව කියන එක විවිධ වෙනවා. දැන් මට ආහාර පාන කියන අවශ්‍යතාවය ආව මගේ තියෙන ආදායම් මට්ටම අනුව මගේ කැමැත්ත අනුව මම ආහාර පාන තෝරගන්න. අවශ්‍යතාවය නිර්මාණය කරන්න බැහැ. හැබැයි ව්‍යාපාරයට වුණා කියන එක නිර්මාණය කරන්න පුළුවන්. නිර්මාණය කළ උදාහරණයක් විදිහට ගත්තොත් ආහාර පාන කියන අවශ්‍යතාවයව ව්‍යාපාරිකය තමයි පාන් ගෙඩිය ගන්න, සාල් ටික ගන්න. එහෙනම් මෙන්න මේ විදිහට අවශ්‍යතාව වුණා කියන කොටස ඉවරයි. ඒතකොට අවශ්‍යතාවල තියෙන මූලික මිනිස් අවශ්‍යතා. මිනිස්සුන්ට තියෙන අවශ්‍යතාවදරු මූලික වශයෙන්ම තියෙන අවශ්‍යතාවලට කියනවා අපි මූලික මිනිස් අවශ්‍යතා. මූලික මිනිස් අවශ්‍යතාව කියලා තුනක් තියෙනවා. පළවෙනිම එක තමයි ආහාර පාන. දෙවෙනි එක තමයි නිවාස. තුන්වෙනි එක හැඳුම් පැළඳුම්. මූලික මිනිස් අවශ්‍යතා තුනයි ආහාර පාන, නිවාස, හැඳුම් පැළඳුම්. ඔයිට අමතරව තවත් තියෙන අවශ්‍යතා. මිනිස්සෙක්ට කතා නොකර ඉන්න බෑ. එහෙනම් ඒ මිනිස්සුන්ට සංනිවේදනය කියන අවශ්‍යතාවය මතුවෙනවා. ඉගෙන ගන්න නැතුව හරියන්නේ නැහැ. දුක් කරන්න නැහැ. එහෙනම් අධ්‍යාපනය කියන එක ඕනේ. එදත් දුකක් ඇතිවම සෞඛ්‍ය කියන අවශ්‍යතාවය මතුවෙනවා. කායික හරි කරදරයක් නම් ආරක්ෂාව කියන අවශ්‍යතාව මතුවෙනවා. ඔන්න ඔය ආකාරයේ විවිධාකාර මේ අවශ්‍යතා කීපය හඳුනා ගන්න පුළුවන්. දැන් අපි ඊළඟට යනවා නිෂ්පාදිතයේ ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග කරන්න. නිෂ්පාදිතය අනුව ව්‍යාපාර වර්ග කිරීම. අපි ව්‍යාපාරයක් කියන එක නිර්වචනය කරලා මිනිස්සුන්ට තියෙන අවශ්‍යතාව වුණා ඉටු කරන්න භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සැපයීම. එහෙනම් මෙන්න මේ කියන ව්‍යාපාරයක අදන જાති දෙකයි. එකක් තමයි භාණ්ඩ, අනිත් එක තමයි සේවා. එහෙනම් නිෂ්පාදිතය අනුව ව්‍යාපාර වර්ග කරන්නයි වර්ග කරන්න පුළුවන් ආකාර දෙකයි තියෙන්නේ. නිෂ්පාදිතය
නිෂ්පාදිතයයි කියලා කියන්නේ පොදුවේ ගත්තොත් භාණ්ඩයක් එහෙම නැත්නම් සේවාවක්. භාණ්ඩයක් හෝ සේවාවක් තමයි නිෂ්පාදිතයක් කියලා කියන්නේ. එහෙනම් නිෂ්පාදිතයන ව්‍යාපාර වර්ග කරන්න පුළුවන් ආකාර දෙකයි. එකක් තමයි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. අනිත් එක තමයි සේවා නිෂ්පාදන ව්‍යාපාර. නිෂ්පාදිතයන ව්‍යාපාර වර්ග කරන්න පුළුවන් ආකාර දෙකයි. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයි සේවා නිෂ්පාදන ව්‍යාපාර. එතකොට මෙන්න මේ කියන භාණ්ඩා සේවා ආදරණ ඕන කරන සම්පත් තියෙනවා. භාණ්ඩයක් හෝ සේවාවක් නිකන් හැදෙන්නේ නැහැ. අන්න ඒව ආදරණ ඕන කරන සම්පත් වලට අපි කියනවා නිෂ්පාදන සාධක. නිෂ්පාදනය සිද්ධ කරන්න අවශ්‍ය සාධක වලට තමයි කියන්නේ නිෂ්පාදන සාධක. අපි ඒක නිර්වචනය කරනවා භාණ්ඩා සේවා නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා සම්පත් වලට තමයි නිෂ්පාදන සාධකයි කියලා කියන්නේ. මෙන්න මේකේ නිෂ්පාදන සාධක තියෙනවා හතරක්. පළවෙනි නිෂ්පාදන සාධකේ තමයි භූමිය. දෙවෙනි එක ශ්‍රමය, තුන්වෙනි එක ප්‍රාග්ධනය, හතරවෙනි එක ව්‍යවසාය. භූමියයි කියලා කියන එක ව්‍යාපාරයේ භාණ්ඩයෝ සේවාව ගන්න ඉබේ ලැබෙන දෙයක්. එහෙනම් ස්වභාව ධර්මයෙන් ලැබෙන ඕනෑම දෙයකට අපි කියනවා ඒක අයිති වෙන්නේ භූමිය කියන නිෂ්පාදන සාධකයට. උදාහරණයක් විදිහට වනාන්තර, ජලය, සොරක, අවුව, වැස්ස අන්නේ කියන ඒවා මොකක්ද යම් ව්‍යාපාරයක භාණ්ඩයක් හෝ සේවාවක් හදන්න ඕන වෙනවා නම් අන්නේ ඒවා අයිති වෙන්නේ භූමියයි කියන නිෂ්පාදන සාධකයට. ඊළඟට යනවා අපි ශ්‍රමය. ශ්‍රමයයි කියලා කියන්නේ ව්‍යාපාරයේ භාණ්ඩයෝ සේවාව හදන්න මිනිස්සෙකු දෙන කායිකව මානසික දායකත්වයට තමයි කියන්නේ ශ්‍රමයයි කියලා. වන්නත්තා කය වේසා වැඩ කරනවා නම් කාර්ය ව්‍යාපාරික කායික ශ්‍රමය. මනස වේසා වැඩ කරනවා නම් මානසික ශ්‍රමය. ව්‍යාපාරයේ භාණ්ඩයෝ සේවාව හදන්න කායිකව මානසිකව ලබා දෙන දායකත්වයක් තියෙන ශ්‍රමය. උදාහරණයක් විදිහට සේවකයෝ ඉන්නවා නම්, කලානාකරුවෝ ඉන්නවා නම් අන ශ්‍රමය. ප්‍රාග්ධනය කියලා කියන්නේ භාණ්ඩයෝ සේවාව හදන්න යොදා ගන්නා මිනිස්සු අදාපුවක්. මිනිසා විසින් අදාපු ඒවා තමයි කියන්නේ ප්‍රාග්ධනය. උදාහරණයක් විදිහට යාන වාහන, ඉඩම් යාන වාහන ගොඩනැගිලි අනේ වගේ ඒවා තමයි ප්‍රාග්ධනය කියන්නේ. බඩ උපකරණ, යන්ත්‍ර උපකරණ. භූමියට අපි කිව්වා ස්වභාව ධර්මයෙන්. භූමිය ලැබෙන්නේ ස්වභාව ධර්මයෙන්, ප්‍රාග්ධනය ලැබෙන්නේ මිනිසා විසින්. ව්‍යවසායයි කියලා කියන්නේ ව්‍යාපාරය ආරම්භ කරන්න මෙන්න මේ කියන විසිරලා තියෙන නිෂ්පාදන සාධක. කියන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය. මෙන්න මේ කියන සාධක ඔක්කොම එකට එක්කව කරලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා අපි කියන ව්‍යවසාය කියලා. කියන්නේ ව්‍යාපාරයේ අයිතිකාරය. උදාහරණයක් විදිහට අපිට ලීබඩු හදන්න ඕන වෙනවා. එතකොට ඒකේ වඩුව ඉන්නේ බල පිටියේ. ලීබඩු ටික ගන්නවා මොරටුවේ. ඊට පස්සේ ඒකට ලොරියක් ගන්නවා අම්බලන්ගොඩ. අයිතිකාරයා ඉන්නේ කොස්ගොඩ. එතකොට ලොරිය තියෙන්නේ කොහෙද? ලී ටික තියෙන්නේ තව කොහෙද? වඩුව ඉන්නේ කොහෙද? ඔන්න ඔය කියන සාධක ටික ඔක්කොම එක්කවල ව්‍යාපාර පටන් ගන්න එක තමයි ව්‍යවසාය. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ බලාපොරොත්තු වෙන මෙන්න මේ ව්‍යාපාර පසුබිම කියන පාඩමේ අවසාන කොටස. එහෙම නැත්නම් ව්‍යාපාරයේ ඇල්මැදි පාර්ශවයන්ගේ අරමුණු සහ දායකත්වයේ කියන එකත් එක්ක සම්බන්ධ වෙනවා.